හලෝ ළමයි, ඉතින් ගොඩ කාලයක් තිස්සේ ඔයගොල්ලෝ මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. හැමදාම හොරා වගේ කරන්න නැතුව ඉන්න ඕන අද අන්තිමට මම වීඩියෝ එක අරගෙන ආවා. ඔයගොල්ලෝ මගෙන් හැමදාම වගේ අහනවා hair care routine එක කියන්න කියලා. ඉතින් හොඳට ක්ලියර් කරගන්න මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියන්නේ මගේ hair care routine එක. නැතුව ඔයාලා කොහොමද ඔයාලගේ hair care routine එකක් හදාගන්න ඕනේ ඒ කියන දේ නෙමෙයි. හැබැයි මම medical student කෙනෙක් විදියට කොණ්ඩේ වවා ගන්න එක ගැන ඊළඟට hair care එක ගැන තියෙන දැනුම හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී අතරින් පතර ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා කියලා හිතුවා. මොකද ඒකට වෙනම වීඩියෝ එකක් කරන එක තේරුමක් නැහැ. මේකෙම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා කියලා මට හිතුණා. මුලින්ම කියන්න ඕනේ මගේ මේ කොණ්ඩේ ඉස්සරහ ටික. හරිද? මේ කෙලින් තියෙන්නේ. මේ කෙලින් ටික මේක මේ ඉස්සරහ ඒරියා එක රීබෝන්ඩින් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඒ ටික කෙලින් තියෙන්නේ. මෙන්න මේ චූටි මේ වගේ ඒරියා එකක්. හරිද? ඊළඟට මේ ඔයගොල්ලන්ට ඊළඟ සම්පූර්ණම කොණ්ඩේ මේ කොණ්ඩේ මේ ඔක්කොම natural hair. හරිද? ඉතින් ඒක මම මුලින්ම කියලා ඉන්න ඕනේ කියලා හිතුණා. මොකද මම දැක්කා එක දවසක් කමෙන්ට් එකක අහලා තියෙනවා හරි කමෙන්ට් කරලා තියෙනවා හරි කවුරු හරි මේ ඔක්කොම natural hair කියලා නෑ. මේ ඉස්සරහ ටික මේ චූටි ඉස්සරහ තියෙන ටික තියෙන මේ ටික මේ මෙච්චර කෙලින් තියෙන්නේ නෑ. මේ ඒ ටික හදලා තියෙන්නේ. ඊළඟට සමහර කට්ටිය ඉන්නවා ළමයි කොණ්ඩේ උපතින්ම හොඳටම ස්ට්‍රේට් කට්ටිය. ඒ වගේම ස්ට්‍රේට් කට්ටියට කර්ල් කරගන්න ඕනේ, කර්ල් කට්ටිය ස්ට්‍රේට් කරගන්න ආසයි. ඔය වගේ ප්‍රශ්න ගොඩයි. කොහොම හරි මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට මගේ hair care routine එක අරගෙන එනවා. මගේ hair care routine එක ගත්තොත් මගේ කොණ්ඩේ ගොඩාක් ෆ්‍රිසි වෙලා තිබ්බේ. ඒ ෆ්‍රිසි වෙලා තිබ්බ හේතුව හින්දාමයි මම කොණ්ඩේ මේ ඉස්සරහ ටික රීබෝන්ඩින් කරේ. හැබැයි මම පුංචි hair care routine එකේ වෙනසක් කරා. ඒ වෙනස හින්දා මගේ කොණ්ඩේ ගොඩාක් හෙල්දි වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මගේ ගොඩාක් dandruff තිබ්බා. ඒකත් ගොඩාක් අඩු වෙලා දැන් dandruff ඇත්තම නෑ. මම ඔයගොල්ලන්ට ඒ ඔක්කොම ෂෙයා කරගන්නවා. ළමයි හොඳ වැස්සක් එනවා. මට මයික් එක ගන්න වෙනවා. කටහඬ වෙනස් වුණා කියලා බයින්න එපා. හරි. මම ඒ කරපු වෙනස තමයි මගේ කොණ්ඩේ ඩීප් ඔයිල් කරන්න මම පටන් ගත්තා. හරිද? එතකොට මේ ඩීප් ඔයිල් කරනවා කියන්නේ මොකද්ද? ඔයා මොකක් හරි hair oil එකක් අරගෙන ඒ ඔයිල් එක හොඳට ඔළුවේ ස්කැල්ප් එකේ හැම තැනම පැතිරෙන විදියට හොඳට මසාජ් කරලා පැය දෙක තුනක් ඉඳලා ඊට පස්සේ නාලා හොදලා අරින්න එක තමයි මේ ඩීප් ඔයිලින් කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම හොඳට මසාජ් කරන්නත් ඕනේ. හරිද? ඉතින් එතකොට ඔයාට මොකක් හරි අර hair comb එකක් වගේ තියෙන මසාජ් එකක් අන්න ඒකෙන් මසාජ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවුල කාට හරි කියලා මසාජ් කරගන්න පුළුවන්. වැඩිපුරම මගේ කොණ්ඩේ තෙල් දාලා සාත්තු කරන්නේ ඔක්කොම කරන්නේ අපේ ආච්චි අම්මා. ඉතින් කොහොම හරි මම ගෙදරම හදාගන්න ඔයිල් එකක් තමයි හැමදාම සෙනසුරාදාට මම ගෙදර ආවම පාවිච්චි කරන්නේ. ඒක මම කියන්නේ ගොඩාක් කර වියදමක් යන්නේ නැහැ. මොකද මම ගෙදරම හදාගන්න ඔයිල් එකක් හින්දා. මම ඒක හදන ගමම මම ඒක හදන හැටි ගැන ඔයාලට කියන්නම්. මම මේකට එකතු කරගෙන තියෙනවා කාස්ටර් ඔයිල්. කාස්ටර් ඔයිල් මාර විදියට හොඳයි අපේ hair growth එකට. ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරන්නේ ඔලිව් ඔයිල්. ඊට පස්සේ පොල් තෙල් එකතු කරගන්නවා. මේකේ ළමයි තියනවා කාස්ටර් ඔයිල් තියනවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් තියනවා. ඊට පස්සේ කොකනට් ඔයිල් තියනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි හදාගෙන තියෙන්නේ. මට එහෙම හරියටම ප්‍රමාණයක් කියන්න තේරෙන්නේ නැහැ. කොමරි මෙන්න මේ භාජනේ ගොඩක් කලල් තියෙනවා. පොඩි ප්‍රමාණයක් හදාගන්න. අන්න එහෙම තමයි මම මගේ hair oil එක ගෙදරදීම හදාගන්නේ. ඊට අමතරව මට සාමාන්‍යයෙන් ෆැකල්ටි එකේ මම වැඩි හරියක් ඉන්නේ මම හොස්ටල් එකේ තමයි ඉන්නේ. ඉතින් එතකොට මට මේ අර hair oil කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිත් එක සති දෙකකට පාරක් තමයි ගෙදර එන්නේ. ඉතින් ඒ හින්දා ඔන්න ඔය මැද්දේදී මගේ ඔය hair oil කරන එක පොඩ්ඩක් නැවතිලා ගියා. ඊට පස්සේ මම අලුත් hair oil එකක් use කරන්න පටන් ගත්තා. ඒ තමයි Cleara එකේ hair oil එක. මං ගාව ඇති මම ටගාලා අරගෙන එන්නම්. මෙන්න මේ තියෙන්නේ Cleara එකේ hair oil එක. හරිද? මේක මම කොහොම හරි සතියට 3 පාරක් දැන් මම ඉස්සර හොස්ටල් එකේ ඉද්දි නිකන් නානවා විතරයි තෙල් ගාන්නෙම නැහැ. මගේ ස්කැල්ප් එක මාර විදිහට ඩ්‍රයි වෙනවා.
මගේ මාර්ගයට ඩැන්ඩ්‍රෆ් උත්තාවා. ඊට පස්සේ කොහොම හරි මේ දැන් ළඟදී ආච්චි අම්මා මගේ කොණ්ඩේ මේ බලනකොට තෙල් ගාන සෙනසුරාදා ගෙදර ආවට පස්සේ ඔයාගේ ඩැන්ඩ්‍රෆ් ඔක්කොම ගිහිල්ලානේ කියලා යාත් මාරම සතුටෙන් මගේ ඩැන්ඩ්‍රෆ් උත් ගියා. මගේ හෙයාර් ෆෝල් එකත් ගොඩක් අඩු වුණා. මං කොහොම හරි අර සතියේ මැද්ද දවස් 3ක් කොහොම හරි අර තෙල් ගාලා මේ අර විදිහට ඩීප් ඔයිල් කරලා පොඩක් මසාජ් කරගෙන ඉඳලා නාපු එකෙන් ඉතින් මේ අර මට ගෙදර ඉදි හදාගන්න පුළුවන්. ඒත් අර මට ගෙදර ඉඳෙන්නේ නැති හින්දා මං කොහොම හරි ක්ලියර් හෙයාර් ඔයිල් එක යූස් කරා. ඒකේ ළමයි රෝස්මරි තියෙනවා, ඊළඟට කාස්ට් ඔයිල් තියෙනවා. හරිද? ඊළඟට මේ ඒ දෙකම කොහොමත් අර හෙයාර් ස්ට්‍රෙන්තනින් වලට තියෙන මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක්නේ. කොහොම හරි අර ඒකත් අඩංගු වෙනවා. ඉතින් මගෙන් අර කැඩිච්ච හෙයාර් කෙයාර් රූටින් එක මට ආයෙ පටන් ගන්න පුළුවන් වුණා ඒකත් එක්ක. ඔයගලන්ට පේනවා ඇති පේනවද දන්නේ නැහැ මේ භාගයක් විතර මම යූස් කළත් ඉවරයි. යූස් කළා තමයි ඔයගලන්ට මේ කියන්නේ. හරිද? ඔන්න ඔය විදියට කොණ්ඩේ හොඳට මසාජ් කරලා ස්කැල්ප් එක හොඳට මසාජ් කරලා අපේ මේ ස්ප්ලිට් එන්ඩ්ස් තියෙනවනේ ආන් ඒවටත් හොඳට චුට්ටක් තෙල් ටිකක් ගා ගන්න. හරිද? ඔය විදියට ඔයා සති 4ක් විතර කරනකොටම ඔයාගේ ලොකු වෙනසක් කොණ්ඩේ වාට දකින්න ලැබෙයි. හරිද? කොණ්ඩේ තෙල් ගාන එක අපි ඉස්සර ඉඳන්ම ආච්චි අම්මලා කරන දෙයක්. ඒත් අපි කරන්නේ අපි හරි කම්මැලි. අපි අර තෙල් ගතියට කැමති නැහැ. ඒ වුණාට මේක කරොත් අනිවාර්යයෙන්ම අපිට ඒගොල්ලන්ගේ වගේ හොඳ හෙල්දි කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. මගේ කොණ්ඩේ ගොඩාක් ඩැන්ඩ්‍රෆ් ඇවිල්ලා ගොඩාක් කොණ්ඩේ යන්න හේතුවක් වෙච්ච දෙයක් තමයි මං කොහොම හරි සල්ෆේට් තියෙන ෂැම්පු තමයි ඉස්සර පාවිච්චි කරේ. ඉතින් මං හිතනවා ඒක මොකද මම ඒක නැවතුවට පස්සේ මට මාරම වෙනසක් තේරෙනවා. මටම ලොකු වෙනසක් තේරෙනවා. කොහොම හරි මගේ ඩැන්ඩ්‍රෆ් උත් අඩු වුණා, හෙයාර් ෆෝල් එකත් අඩු වුණා. එතකොට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ෆේට් නැති ෂැම්පු අපි ලංකාවේ හොයාගන්නේ කොහොමද කියලා. මේ දවස්වල පාවිච්චි කරන්නේ ක්ලියර් එකේ ෂැම්පු එකයි කන්ඩිෂන් එකයි. ඔයගොල්ලන්ට පේනවා මම මේ දෙකම හොඳටම යූස් කරලා තමයි දැනටමත් තියෙන්නේ. ඊළඟ දේ තමයි හෙයාර් මාස්ක් එකක් යූස් කරන එක. ඔයාගේ කොණ්ඩේ ෆ්‍රිසි ගතිය අඩු කරන්න, ඔයාගේ කොණ්ඩේට පෝෂණයක් දෙන්න පුළුවන් ඔයා මේ විදිහට හෙයාර් මාස්ක් එකක් යූස් කරන එකෙන්. එතකොට මම ගානියා එකේ ෆේස් හෙයාර් මාස්ක් එක තමයි යූස් කරන්නේ දැනට. තව හොඳ හෙයාර් මාස්ක් තියෙනවා මීට වඩා හොඳ ගණන් ඒවා, හොඳ බ්‍රෑන්ඩ්ස් වල ඒවා. මම යූස් කරන්නේ ගානියා එකේ මෙන්න මේ හෙයාර් මාස්ක් එක. මම මේක හොස්ටල් එකේ දාලා ඇවිල්ලා හින්දා මට ඔයගලන්ට පෙන්නන්න විදියක් නැහැ. තාමතරව ඔයගලන්ට යූස් කරන්න පුළුවන් හෙයාර් සීරම් එකක්. මම හෙයාර් සීරම් එකක් යූස් කරන්නේ නැහැ. මට මේ ප්‍රොඩක්ට්ස් ටික දැනට ඇති කියලා හිතනවා. කොණ්ඩේට ගොඩක් දේවල් එහෙම එකතු කරන්නේ නැතුව ඉන්නක හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි හෙයාර් සීරම් එකක් යූස් කරන එකට ඇත්තටම හොඳයි. ඉතින් කොණ්ඩේ අර ෆ්‍රිසි ගතිය අඩු වෙන්න අර ගොඩක් කට්ටිය ඔයගොල්ලෝ දැක්ලා ඇති ෂයිනි ගතියකට තියෙන්නේ ඒ අර මේ යාලා හෙයාර් සීරම් යූස් කරන හින්දා. මම දැනට ලංකාවේ එහෙම හොඳ හෙයාර් සීරම් එකක් කියන්න ඇත්තටම දන්නේ නැහැ. පිටරට නම් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වල එහෙම තියෙනවා. ඉතින් ඒ හින්දා මට ඒ ගැන කමෙන්ට් කරන්න මම ඇත්තටම දන්නේ නැහැ. ඊළඟට කියන්න ඕන දේ තමයි ළමයි සමහරු හොඳට කොණ්ඩේ තෙල් ගන්න කියලා රෑ කොණ්ඩේ තෙල් ගාගෙන උදේ වෙනකන් ඉන්නවා. ඒ වැඩේ කරන්න එපා. මොකද ඒ වැඩෙන් ඔයාගේ කොණ්ඩේට හොඳක්, ඒ කියන්නේ කොණ්ඩේටත් එච්චර වෙලා එහෙම එච්චර ගොඩක් වෙලා තෙල් ගාගෙන ඉන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම මම ගාලා පැයක් දෙකක් අතර වෙලාවක් තියලා හොඳට මසාජ් කරලා පැයක් දෙකක් අතර වෙලාවක් තියලා තමයි මම ඒක හොදලා අරින්නේ. ඊළඟට කොණ්ඩේ හොදනකොට සාමාන්‍ය වතුරෙන් හොදන්න, ගොඩාක් උණු වතුරෙන්ම හොදන්න යන්න එපා. හරිද? උණු වතුර රෙකමන්ඩ් කරන එකම වෙලාව තමයි ඔයා ෂැම්පු එක දානකම්. ඔයා ෂැම්පු එක දානකම් ඔයාට උණු වතුරෙන් හෙදුවට කමක් නැහැ. ඊට පස්සේ ගොඩක් අය අර හොට් වෝටර් බාත් ගන්න තමයි කැමති. ඒ වුණාට අර ගොඩාක් දිගට මුණු වතුරෙන් නාන්න, ඒ කියන්නේ රුටීන් එක පුරාවට මුණු වතුරෙන් නාන්න කියන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ ඇත්තටම. ඔයා ෂැම්පු එක ඇප්ලයි කරන වෙලාව වෙනකම් ඔයාට උණු වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉඳන් ඔයා කන්ඩිෂනර්, හෙයාර් මාස්ක් ඇප්ලයි කරන ඒ ස්ටෙප්ස් අතරේ සහ ඊට පස්සේ ඒ හැම වෙලේම අර සාමාන්‍ය වතුර පාවිච්චි කරන එක තමයි ඇත්තටම හොඳ. ඊළඟට ගොඩාක් පිරිමි කට්ටිය හරිද? ඕගොල්ලොන්ගේ දිලිසෙන තට්ටේ පැදුනාට පස්සේ ඕගොල්ලෝ මොන ට්‍රීට්මන්ට් එක කරත් ඒකෙන් ඔයාගේ කොණ්ඩේ දැනට අඳුරගෙන තියෙන ට්‍රීට්මන්ට් වලින් එහෙම ආය කොණ්ඩේ වවන්න විදියක් ඇත්තටම නැහැ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අර PRP ට්‍රීට්මන්ට් එකෙන් ඔයාගේ කොණ්ඩේ ආය යනවා කියලා. මේක නිකන් PRP ට්‍රීට්මන්ට් එක නිකන් මැජික් එකක් වගේ පෙන්නනවා. එහෙම නැහැ. ඔයාගේ දිලිසෙන තට්ටේ පැදුනාට පස්සේ මොනම විදියකින්වත් එහෙම කොණ්ඩේ එහෙම වැවෙන්නේ නැහැ.
ඔයාගේ අර කොණ්ඩේ අර පොඩ්ඩක් අර යන මේ කියන්නේ අර දිලිසෙන තට්ටේ පෑදෙන්න කලින් කරගන්න තියෙන ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඊට පස්සේ මුකුත් කරන්න බෑ. ඊළඟට ඔයාගේ දිලිසෙන තට්ටේ පෑදුනාට පස්සේ ඒවා කරන්න ගිහලා සලි නාස්ති කරගන්නත් එපා. ඊළඟට PRP ට්‍රීට්මන්ට් එක කරගත්තට පස්සේ එක සයිකල් එකකට පස්සේ එහෙම ඔයගොල්ලන්ට එක්ස්පෙක්ට් කරන්න බෑ කොණ්ඩේ ලොකුවට වැවේ කියලා. සයිකල්ස් කීපයක් යන්න වෙනවා. ඊට අමතරව කොණ්ඩේ වැවෙන තව dermatologically recommended doctorsලා දෙන shampoo අරම ඒවා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ ආගේ වයස අනුව ඒ දේවල් බලලා තමයි යාලා දෙන්නේ. ඉතින් cosmetology සම්බන්ධ ડોක්ටර් කෙනෙක් හරි එහෙම හම්බෙලා ගන්න එක තමයි ඇත්තටම හොඳ. ඊළඟට සමහරුන්ගේ තියෙනවා ඇලෝපේෂියා කියන රෝගී තත්ත්වය. ඉතින් ඒකට මේ මොකක්වත් කළා හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙලා ට්‍රීට්මන්ට් ගන්න ඕන. තව මට මොනවද කියන්න තියෙන්නේ? ඊළඟට හොඳ ප්‍රෝටීන් රිච් බ්‍රෙක්ෆාස්ට් එකක්, හොඳ ප්‍රෝටීන් රිච් ඩයට් එකක් ගන්න. මොකද මේ ප්‍රෝටීන්, මේ කොලාජන් වගේ ප්‍රෝටීන් හොඳට ඕනේ අපේ කොණ්ඩේ වැවෙන්න. කොලාජන් බොන්න කියලා නෙමෙයි කියන්නේ. හොඳ ප්‍රෝටීන් රිච් ඩයට් එකක් ගන්න. ඒකත් හේතුනාගේ කොණ්ඩේ හොඳට වැවෙන්න. මොකද අපි ආහාරයට ගන්න දේවල් තමයි අපේ ස්කින් එකෙන්, අපේ කොණ්ඩෙන්, අපේ නියපොතු වලින්, අපේ ජොයින්ට්ස් අපි මේ හොඳට තියනවද, අපේ ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක, මේ හැම දෙයකම පිළිඹු වෙන්නේ අපි මේ උඩින් මතු පිටින් කරන දේවල් විතරක් නෙමෙයි, අපි ඇතුලෙන් නිකන් අර ගහකට අපි වතුර දානවා වගේ අර එහෙම ඒකෙන් පිළිඹු වෙන්නේ අර අපි ආහාරයට ගන්න දේවල් තමයි පිළිඹු වෙන්නේ ගොඩක් කලාවට අපේ ශරීරයේ පිටතින්. හරිද? ඉතින් ඒ හින්දා හොඳ ඩයට් එකකුත් ගන්න. ස්පෙෂලිම මෙන්න මේ වගේ කතා කරන වීඩියෝස් වල ඔයගොල්ලෝ අහනවා කොහොමද කොණ්ඩේ වගේ පිළිවෙලට තියාගෙන ඉන්නේ කියලා. හරිද? මේක හොඳ වැඩක් නෙමෙයි. ඒ වුණාට මේක තමයි ඇත්ත. හරිද? අපි හැම කෙනෙක්ගේම කොණ්ඩේ උපතින්ම කෙලින් නැත්තම්, එහෙම නැත්තම් අපි මොකක් හරි මුළු කොණ්ඩෙටම රීබෝන්ඩින් හරි රිලැක්ස් හරි මොකක් හරි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් වගේ හරි මොනවා හරි එහෙම කරලා නැත්තම් අපේ කොණ්ඩේ මේ තමයි මේ සාමාන්‍ය කොණ්ඩේ. හරිද? මේ විදියට මේ අර 100% මේක කෙලින් තියන්නේ නැහැ. මේ ෆ්‍රිස් එක මේක තියනවා. මේ ෆ්‍රිසි ගතිය මේක චුට්ටක් තියනවා. මේ ළඟට කළ බැලුවොත් ඔයාලට පේනවා. ඒ ෆ්‍රිසි ගතිය එක තියනවා. ඒක අපේ සාමාන්‍ය මිනිසුන්ගේ හැටි. හරිද? ඒක හරි ස්වභාවිකයි. ඒ ගැන අපි එහෙම වරි වෙන්න නරකයි. එහෙම තියනවායි කියන එක. හරිද? ඒ වුණාට අපි මොකක් හරි තැනකට යද්දී ඒ වගේම වීඩියෝ එකකට කරද්දී අපි ගොඩක් කලාවට try කරනවා පොඩක් පිළිවෙලට ඉන්න. මොකද ඒක තමයි එකම ඉන්ටරැක්ෂන් එක අපි මේ ස්ක්‍රීන් එක හරහා අපේ කමියුනිටි එකත් එක්ක අර එකතු වෙන. ඉතින් ඒ වෙලාවේදී පුළුවන් තරම් හොඳ විදියට ඉන්න තමයි ඕනම කෙනෙක් try කරන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම කවුරු හරි එළියට යනවා නම් ඒ කෙනා කොණ්ඩේ හදලා තමයි යන්නේ. කොණ්ඩේ අයන් කළා තමයි යන්නේ. දැන් මම වුණත් අද කරලා නැති වුණාට සමහර දවස්වලට මේ කොණ්ඩේ ඉස්සරහ ටික චුට්ටක් අයන් කරගන්නවා. අර එතකොට පිළිවෙලයි. හරිද? ඊළඟට මොකක් හරි ෆන්ක්ෂන් එකකට වගේ යද්දි මේ ඉස්සරහ ටික චුට්ටක් උඩ ටික විතරක් හරි අයන් කරගන්නවා. ඉතින් හීට් එක කියන්නේ කොණ්ඩේට පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණාට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ එහෙම පිළිවෙලට එහෙම නිකන් එහෙම දකිනවා නම් ඒක තමයි හේතුව. ඊළඟට ඔය නළු නිලියන්ගේ එහෙමත් ඔය ඔයගොල්ලෝගේ සෙලිබ්‍රිටිස්ලාගේ ෆොටෝස් එහෙම දැක්කට පස්සේ ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අනේ මේගොල්ලෝගේ කොණ්ඩේ මාර ලස්සනයිනේ කියලා. ඉතින් ළමයි යාලා ෆොටෝස් ගන්න එහෙම එළියට ගියාම මේ ඔක්කොම කොණ්ඩවල ලස්සනට සෙට් කරලානේ තියෙන්නේ. ඉතින් ඒකයි අපිට එහෙම පේන්නේ. ඒත් ඇත්ත ජීවිතේදී අපේ කොණ්ඩේ මෙහෙම මේ විදිහට සාමාන්‍ය විදිහට මෙහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. දැන් මම vlogs කරනවානේ. මේ ඉතින් ඒවල එහෙම කොණ්ඩේ සමහරලාට ඔය ඇවිස්සලා තියනවානේ. ඒක තමයි ස්වභාවික කොණ්ඩේ. ඉතින් ඒක ගැන එච්චර worry වෙන්න එපා. හරිද? කොහරි තැනකට යනවා නම් වකර රිප්‍රසන්ට් කරනවා නම් මොනවා හරි ඉතින් කොණ්ඩේ පිළිවෙලට හදාගෙන යන්න. කොහොම හරි මට අර හීට් එක කොණ්ඩේට අර ගොඩක් වෙලාවට අර අයන් කරන්න වෙන එක ගොඩක් අඩු වෙලා ගියා. මම කොණ්ඩේ ඔයිල් කරන්න පටන් ගත්තට පස්සේ. මොකද කොණ්ඩේ පොඩක් එක තැනක තියනවා. ගොඩක් අර ෆ්‍රිසි වෙන්නේ නැහැ. කොණ්ඩේ හොඳට තෙල් ගාලා ඉන්නකොට. ඉතින් ඒ හින්දා මට මාරම සතුටුයි. මම නැත්තම් අනිවාර්යෙන්ම සතියට එකපාරක් අයන් කරනවා. මම දැන් එහෙම කරන්නේ නැහැ. මොකද මගේ කොණ්ඩේ එක විදිහට ගොඩාක් කලාවට තියෙනවා. මගේ අර මං ඉස්සර සතියකට පාරයි ගෑවෙත් මම ක්ලියාරා යූස් කරන්න පටන් ගත්තට පස්සේ මම සතියට දවස් 3ක් මට ගන්නවා. මොකද මට හදා දින දෙයක් නැහැ. ඒගොල්ලන්ගේම හොඳ ඔයිල් එකක් තියෙනවා. ඉතින් ඒක යූස් කරන්න එක සතියට දවස් 3ක් යූස් කරාම සාමාන්‍යයෙන් කොණ්ඩේක විදියට හිටිනවා. ඉතින් ඔන්නෝම දැනට තියෙන hair care routine එක තමයි ඉතින් මේක. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරන්න ඇති. ඔයගොල්ලන්ට අලුත් දැනුම ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒත් මට හරියම බිසි කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මම දන්නේ නැහැ මට මොකක්වත් බලන්න පුළුවන් වෙයිද කියලා. ඒ වුණාට මම හිතනවා අපේ කමියුනිටි එකේ ඉන්නවා ගොඩක් එහෙම දැනුම තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ හරි වාට හරි උපදෙසක් දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට අහන්න තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. ඊළඟට මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට කැමති නම් subscribe කරලා මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න. හරි එහෙනම් පරිස්සමින් ඉන්න. බයි ලස්සන vlog එකක් අරගෙන ඉස්සරහට එන්න.